guys, ඉතින් ඔයාලා අපි ගන්නවා සවියා බ්‍රෝ YouTube channel එකට මම ගෙනාපු දෙවෙනි වීඩියෝ එක තමයි මේක. මම හිතනවා ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එකත් බලලා ඉන්න ඇති. මම පළවෙනි වීඩියෝ එකෙන් කියලා දුන්නා expert option එකෙන් කොහොමද අපි ලේසියෙන්ම සල්ලි හොයන්නේ කියලා. හරි, මම දෙවෙනි වීඩියෝ එකෙන් කියලා දෙන්නේ අපි හැමෝටම ට්‍රේඩ් කරන හැමෝටම වැදගත් වෙන වීඩියෝ. මේ වීඩියෝ එක තමයි අපි හැමෝටම ට්‍රේඩ් කරන්න chart analyze කරන්න පුළුවන්. chart analyze කරන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි technical analysis එකයි fundamental analysis එක. technical analysis කියන්නේ market එක අනුව analyze කරන එක. fundamental analysis කියන්නේ අපිට ලැබෙන news අනුව කරන analysis එක. අපි බලමු technical analysis කරන්න කොහොමද කියලා. මම ඔයාලට වීඩියෝ සීරීස් එකක්ම කියනවා. මේ සීරීස් එකෙන්ම කියලා දෙන්නේ technical analysis මුලින් ඉඳන් සරලව ඔයාලට හරියටම කියලා දෙන්න. අපි මොන ට්‍රේඩ් එක කරන්න උනත් future trading, spot trading, Binance එකේ cryptocurrency trading, forex trading, on trading එකක් කරන්න අපිට chart analyze කරන්න පුළුවන් වෙනවා. හරි. ඔයාලා chart analyze කරන්න හොඳම app එක තමයි TradingView කියන app එක. TradingView app එක අපිට Google Play Store හෝ Apple App Store හරහා download කිරීමේ හැකියාව තියෙනවා. අපි වැඩි කතා නැතුව වීඩියෝ එක ඉහළ බලමු කොහොමද chart එක analyze කරන්නේ කියලා. හරි, අපි මුලින්ම chart එක analyze කරන්න කලින් අපි market එකක් බලමුද? අපි මුලින්ම යමු mother coin එක වෙන BTC නැත්නම් Bitcoin analyze කරන එකට. හරි, ඔයාලට පේනවා මේ විදිහේ මාකට් එක up and down ගිහිල්ලා තියෙනවා. මම මේක තව ටිකක් zoom කරන්න. ඔයාලට පේනවා ඇති මෙතන 1H කියලා වැටලා තියෙනවා. මොකක්ද? එතකොට මේකෙන් කියන්නේ මොකක්ද? මේ කියවෙන්නේ මේ එක කැන්ඩල් එක එක පැය තියෙන එක. අපිට මේක මාරු කරන්න පුළුවන්. අපි මේක 1 month එක දාගමු. හරි, මේ එකකින් පෙන්නන්නේ එක මාසයක් ඇතුළත කැන්ඩල් එකයි එක මාසයක කැන්ඩල් එකක් තමයි මේ පෙන්නන්නේ. අපි බලමු. zoom කරමු. මේ තියෙන්නේ එක මාසයක් ඇතුළත ගිහිල්ලා තියෙන කැන්ඩල් එක. අපි පැය chart එකට යමු. හරි, මේ තියෙන අපි බලමු මේ කැන්ඩල් එක. මේ කැන්ඩල් එක ඔයාලට පේනද? ඒ කැන්ඩල් එකේ මාට කියලා දාන්න. දැන් මම highlight කරපු කැන්ඩල් එක ඔයාලට පේනද? ඔය කැන්ඩල් එක පටන් ගෙන තියෙන්නේ හරියටම කියන්න බෑ. අපි හිතමු 1,07,200න් කියලා. 7,200න් පටන් ගෙන 1,07,600 යනකම් මේක අප්පයක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොළ පාට කැන්ඩල්. ඒ කියන්නේ අප් කැන්ඩල් ගණනය කරන්නේ යටේ ඉඳන් උඩට. ඒ කියන්නේ මේ රතු පාට කැන්ඩල් තියෙන. රතු පාට කැන්ඩල් ගණනය කරන්නේ උඩේ ඉඳන් යටට. අපි බලමු මේ කැන්ඩල් එක. ඒ කැන්ඩල් එක පටන් ගෙන තියෙන්නේ 1,07,600. ඒක ඉවරලා තියෙන්නේ 1,07,000. එහෙම තමයි අපි කැන්ඩල් එකක් බලන්නේ. අපි බලමු කැන්ඩල් එකේ බොඩි එකක් කියන්නේ මොකක්ද කියලා. අපි යමු notepad එකට. අපි බලමු කැන්ඩල් එක. ඔයාලා කොලයක් පෑනක් අරගෙන මේක හරියටම ලියා ගන්න.
පුළුවන්. මේක තමයි කැන්ඩල් එකේ බොඩි එක. මේක අපි හිතමු රතු පාට කැන්ඩල් එක. ඒ කියන්නේ ඩවුන් එකක් පෙන්වන කැන්ඩල් එක. මේ කැන්ඩල් එකේ බොඩි එක තමයි මේක. මේක තමයි බොඩි එක. මේකට තමයි කියන්නේ බොඩි එක කියලා. එතකොට මොකද්ද මේ ඉරි දෙකක් ගිහිල්ලා පෙන්නන්නේ? මේ ඉරි දෙකට තමයි අපි කියන්නේ විග් එක නැත්තම් ටේල් එක කියලා. විග් එක නැත්තම් ටේල් එක කියන්නේ මේ කැන්ඩල් එකට. මේකට. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි. අපි මම මෙතන පෙන්නලා තියෙන්නේ ඩවුන් කැන්ඩල් එකනේ. ඒ කියන්නේ ඩවුන් කැන්ඩල් එක පටන් ගෙන තියෙන්නේ මේ හරිය. ඒත් ඉවරලා තියෙන්නේ මේ හරිය. ඒ කියන්නේ මේක මේ හරයට තමයි ඩවුන් වෙන්නේ. ඩවුන් කැන්ඩල් එක පෙන්නන්නේ උඩ ගාන ඉඳන් යටට අඩු වෙන එක. අපි දැන් බලමු අප් කැන්ඩල් එක. අප් කැන්ඩල් එක කොහොමද අපි හදන්නේ කියලා. මේක අපි හිතමු මේ කොළ පාට කැන්ඩල් එක. මේකෙත් මේ විග් දෙකක් තියෙනවා. මේකට කියන්නේ මොකද්ද? බොඩි එක කියලා. මේකට කියනවා ටේල් එක කියලා. ඩවුන් කැන්ඩල් එකේ උඩේ ඉඳන් යටට මේක හැදුවට අප් කැන්ඩල් එකේ යටේ ඉඳන් උඩට තමයි මේක හදන්නේ. කියන්නේ අපි හිතමු මේක 1,20,000 මේ වුණා කියලා. මෙතනට යනකොට 1,50,000ක් විතර මේ වෙලා තියෙන්න පුළුවන්. මොකද කැන්ඩල් එකක් කියන්නේ ආන්ගෝ. මට මේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ උනේ. මොකද්ද කැන්ඩල් එකක් කියන්නේ ගැන හඳුනගන්න. අපි ආයෙ පාරක් බලමු මොකද්ද හරියටම කැන්ඩල් එකක් කියන්නේ කියලා. මේක තමයි මේක අප් කැන්ඩල් එක. මේක ඩවුන් කැන්ඩල් එක. අප් කැන්ඩල් එක කියන්නේ යටේ ඉඳන් උඩට, ඩවුන් කැන්ඩල් එක ඉන්නේ උඩේ ඉඳන් යටට. මෙතන ප්‍රයිස් එකේ මෙතන ප්‍රයිස් එකේ වෙනස තමයි මේ කැන්ඩල් එකකින් පෙන්නන්නේ. මේ කැන්ඩල් එකේ පෙන්නන්නේ මෙතන ප්‍රයිස් එකේ මෙතන ප්‍රයිස් එකේ වෙනස තමයි මේ කැන්ඩල් එකකින් පෙන්නන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි ඒක ආයෙ පාරක් නම් කරමු. මේකට අපි කියනවා ටේල් එක කියලා, මේකට කියනවා බොඩි එක කියලා. මේකට අපි කියනවා බොඩි එක කියලා, මේකට කියනවා ටේල් එක කියලා. හරි අපි යන් අයි ට්‍රේඩින් යූ ඇප් එකට. ඔයාලට පේන ඇති ට්‍රේඩින් යූ ඇප් එකේ කැන්ඩල් එහෙම තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ මෙතන හදලා තියෙන්නේ අප් කැන්ඩල් ටික. මේ මෙතන පේන්නේ අප් කැන්ඩල් ටිකක් ඇදලා තියෙනවා. දැක්කද? මේ මෙතන කැන්ඩල් එක 1,07,200න් පටන් ගෙන තියෙනවා. මේ අවසානයේ තියෙන කැන්ඩල් එක. ඉන්න මම හයිලයිට් කරලා පෙන්නන්න. මේ අවසානයේ හදලා තියෙන කැන්ඩල් එක 1,07,181කින් විතර පටන් ගෙන තියෙනවා. මේක ඉවර වෙලා තියෙනවා. ලක්ෂ 8,000න් විතර මේක ඉවරලා තියෙනවා. කැන්ඩල් එකකින් කියන්නේ ඕකයි. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියනවා හරියටම ට්‍රෙන්ඩ් ලයින් එකක් සපෝට් ලයින් හා සපෝට් සෝන් රෙසිස්ටන්ස් ලයින් රෙසිස්ටන්ස් සෝන් කියන්නේ මොකක්ද කියලා. හරි. කලින් සැරේ වගේම කලින් වීඩියෝ එකේ වගේම මම මේ වීඩියෝ එකනොත් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. අද ප්‍රශ්නේ තමයි හරි. ට්‍රේඩින් වූ එකේ බහුලවම භාවිතා වන ටූල් එක මේ අතරින් මොකද්ද? හරිම උත්තරේ දෙන එක්කනට මං ගානේ 1GB රීලෝඩ් එකක් හම්බ වෙනවා. එහෙනම් අලුත් වෙන ලෝකේ නැවතම අලුත්ම විදිහේ ගේමක් ගාම හැමෝටම බුදුසරණයි.